සීගිරිය කියන්නේ කාගේවත් මාලිගාවක් නෙමෙයි. ඒක සංස්කෘතික උත්සව පවත්වපු ලොකු ස්ටේජ් එකක් කියලා මං කිව්වොත්. ඔයා කියන්නේ යන්නේ සීගිරිය හැදුවේ රාවණා කියලා වගේ දෙයක් නෙවෙයි නේද? මම මුලින් කියපු තර්කය අහපු සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් සීගිරිය කියන්නේ මියුසිකලි විශේෂ තැනක් නෙමෙයි කියලා ඔප්පු කරන්න යනවා සීගිරිය. එයා සාමාන්‍ය සවුන්ඩ් ගායි කෙනෙක් නෙමෙයි. මොඩර්න් ස්ටේඩියම්ස්, අවුට්ඩෝර් ෆෙස්ටිවල්ස්, ඒන්ෂන්ට් තියටර්ස් වගේ දේවල් වල සවුන්ඩ් ගැන අධ්‍යයනය කරන සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්. මෙයා සීගිරිය තෝරගන්නේ ගොඩක් මිනිස්සු නැති සිසිලස රැඳිලා තියෙන උදේ කාලෙක. එයා එයාගේ උපකරණ ටික අන්පැක් කරලා පළවෙනි ටෙස්ට් එක කරනවා. එයා සීගිරි ගල දිශාවට එක සවුන්ඩ් ෆ්‍රීකවන්සි එකක් යවනවා. මෙතනදී මේ සවුන්ඩ් ෆ්‍රීකවන්සි එක හැසිරෙන විදිය මෙයා පුදුම වෙනවා. සාමාන්‍යයෙන් විවෘත ප්‍රදේශයකදී මේක කරා නම් මේක විහිදිලා ගිහිල්ලා නැති වෙලා යනවා. හැබැයි මේ වගේ පෘෂ්ඨයක් මත මෙහෙම දෙයක් එල්ල කරොත් ඒක ආයෙත් පරාවර්තනය වෙන්න ඕන. ඒ දේ මෙයා කලින් බලාපොරොත්තු වුණත් මේ රිෆ්ලෙක්ෂන් එක එච්චර ක්ලීන් දෙයක් වෙයි කියලා මෙයා හිතුවේ නැහැ. මොකද මේ තාක්ෂණයම තමයි මයික්‍රොෆෝන්ස් යූස් කරන්න කලින් ඇම්ෆි තියටර්ස් වල යූස් කරන තාක්ෂණය. සරලව මෙතනදී මේ සවුන්ඩ් එක පරාවර්තන වුණාට පස්සේ ඒ එක එක පරාවර්තනයන් අතරදී ගැප් එකක් ඇති වෙනවා. හරි. එතන ඒ වගේ දෙයක් වුණා කියමුකෝ. හැබැයි ග්‍රෑන්ඩ් කැන්යන් වගේ ස්ථානවලත් මේ වගේ එකක් තියෙනවා. එතකොට කොහොමද සීගිරිය මෙතනිනුත් එහාට ගිහිල්ලා විශේෂ තැනක් ගන්න? ටික දුරක් පඩිපෙළ යද්දි මෙයාට තේරුම් යනවා මෙතනත් මොකක් හරි රිද්ම් එකක් තියෙනවා කියලා. අඩියක් තියෙනවා, හුස්මක් ගන්නවා, ආයෙත් අඩියක් තියෙනවා. මෙන්න මේ කන්සිස්ටන්සි එක අපේ ඇඟේ තියෙන එන්ටර්ටේන්මන්ට් ෆැක්ටර් එකක් ට්‍රිගර් කරනවා. අපේ ඇඟේ තියෙන රසස්වාදය අවුස්සනවා. මිනිස්සුන්ගේ මොළයට පුළුවන් මේ වගේ රිද්ම් එකක් අහුණාට පස්සේ හිතන එක නවත්තලා මේ ශබ්දේ පස්සෙන් යන්න සලස්සනවා. මීට අමතරව සීගිරිය මුද්දෙන තියෙන වෝටර් ගාඩන්ස් වලත් වෙන විශේෂත්වයක් තියෙනවද? නැත්නම් මේවා නිකම්ම ඩෙකරේෂන්ස් විතරද? ගොඩක් අයට මේවා නිකම්ම ඩෙකරේෂන්ස් විතරයි. හැබැයි මෙයා වෙන දෙයක් මෙතනින් තේරුම් ගන්නවා. වතුරෙන් රළු සංකේතය තියෙන ශබ්ද උරාගෙන මේ වගේ තියෙන රළු ගතිය අඩු කරලා මේ අවට තියෙන අවකාශය සංසුන් කරනවා. ඒතකොට මේක වැඩ කරලා තියෙන ඇකෝස්ටික් ෆිල්ටර් එකක් විදියට. එයා කියනවා අතීතයේ තිබ්බ ශිෂ්ටාචාරවලදී ශබ්දය කියන නිකම්ම බෑග්ග්‍රවුන්ඩ් එන්ටර්ටේන්මන්ට් එකක් විතරක් නෙමෙයි කියලා. මෙයාලා මේ සවුන්ඩ්ස් යූස් කරලා තියෙන කෝඩිනේෂන්ස් වලට. මේ සවුන්ඩ්ස් හරහා සීගිරිය හිටපු රජතුමාට ඒක ඇතුලේ හිටපු මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන් වුණා කියලා මෙයා පැහැදිලි කරලා දෙනවා. හැබැයි මෙතන තිබ්බ ලොකු ෆෙස්ටිවල්ස් වලට අවුරුදු 100 ගණනක් යනකොට මිනිස්සු එකතු වෙන එක නතර වෙලා තියෙනවා. මේ ඒකෝස් වලින් සහ සවුන්ඩ් කන්ට්‍රෝලින් වලින් එහාට දෙයක් මෙයාට මෙතනදී ප්‍රූව් කරලා පෙන්වන්න බැරි වෙනවා. ඔව් ඒක නිසා තමයි සීගිරිය මේ විදිහට හැංගිලා තියෙන මියුසික් එනර්ජි එකට පණ දීලා. ඒ කාලේ තිබ්බ නේචර් එකයි රිද්ම් එකයි හියුමන් එනර්ජි එකයි ආයෙත් එකතු කරලා ඒ ෆ්‍රීකවන්සි එකට ඔයාලව ආයෙත් අලයින් කරන වගකීම වෙනම කට්ටියක් බාරගෙන ඉන්නවා. මේ තමයි 2017 ඉඳන් කන්ටිනියු වෙන ඩීප් ජංගල් ෆෙස්ටිවල් එක. එයාලගේ 10 වෙනි ඇනිවර්සරි එක මූලික කරගෙන අපි විතරක් නෙමෙයි මුළු දකුණු ආසියාවම දැකලා නැති විදිහේ ෆෙස්ටිවල් එකක් එයාලා මේ පාර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තියෙන්නේ පෙබරවාරි 13 ඉඳන් 15 වෙනිදා වෙනකම්. ඩීප් ජංගල් ෆෙස්ටිවල් එකේදී ඔයාලට දැක ගන්න පුළුවන් අඩි 100ක් උස අඩි 200ක් පළල මේන් ස්ටේජ් එකක්. ඒකත් එක්ක තව විවිධ සරෝපවල ස්ටේජස් 6ක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ෆෙස්ටිවල් එක යන්නේ ඉවෙන්ට්ස් 7ක් විදිහට. මෙතනට එනවා ආටිස්ලා 62ක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේකේ ලොකේෂන් එක තමයි සීගිරිය. ඔයාලට දැම්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ ටිකට් එකත් වෙන් කරගන්න පුළුවන්. ඔව් මේ ඩීප් ජංගල් ෆෙස්ටිවල් එක කියලා කියන්නේ ලංකාවේ අපිට විතරක් එන්ටර්ටේන් කරන්න හදපු තැනක් නෙමෙයි. මම හිතනවා මේකට ලොකු ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් එයි කියලා. සීගිරිය මේ වගේ දීර්ඝ තාක්ෂණයක් හැදුවේ කවුද? ළමගේ තාත්තා මරලා සීගිරියට කියපු කාශ්‍යප රජතුමාට මේ වගේ දෙයක් කරන්න මෙන්ටලිටි එකක්. මේ වගේ දෙයක් කරන්න ස්කිල් එකක් තියෙයි. වගේ ලොකු දෙයක් ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීගිරියට ගිහින්ම කරනවා බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යෙන්ම සීගිරිය කියලා කමෙන්ට් එකක් දාන්න.